මෙන්න මේක තමයි අපි ෆෙයාවෙල් තරඟකදී බලාපොරොත්තු වෙන්නේ. දැන් අද දෙවැනි දවසේ නමුත් සෙනග හොඳටම අඩුයි නේද? කී දෙනෙක් වගේ දින ග්‍රවුන්ඩ් එකේ ඇත්තටම ගණන් කරන්න පුළුවන් නේ 200ක් වගේ ඇති නේද? ඔව්. ඔය නම මොකද මල්ලි? මගේ නම දුලීන. දුලීන මෙයාලට එන්න කියන්නේ මේ ඇන්ජලෝ මැතිව්ස්ගේ ලාස්ට් මැච් එක. මට පේන විදිහට ඔයා මැතිව්ස්ගේ ඉතා විශාල රසිකෙක්. හරිද? ඒ නිසා ඔයා මේ බලන අයට එන්න කියන්නේ මැච් එක බලන්න ඔක්කොම කලින්. අනිවාර්යෙන් ඇන්ජලෝ මැතිව්ස් කියන්නේ ලංකාවේ ක්‍රිකට්ට ලොකු සේවයක් කර කෙනෙක්. ඒක නිසා අනිවාර්යෙන් මම කියන්නේ හැමෝම ඇන්ජලෝ මැතිව්ස්ගේ අන්තිම මැච් එක බලන්න එන්න මාතාව එකයි. අනිවාර්යෙන් කට්ටියම එන්න ඇන්ජලෝ මැතිව්ස්ගේ අන්තිම මැච් එක බලන්න. ඔයා මැතිව්ස්ගේ ලොකු රසිකයෙක්ද? ඔව්. හරි. එහෙනම් මම අහන පොඩි ප්‍රශ්නට උත්තර දෙන්න. මැතිව්ස් ටෙස්ට් මැච් 100ට වඩා ගැහුවද? ඔව්. හරි. එතකොට මැතිව්ස් ලකුණු 10000 ගැහුවද? නෑ. 8ක් ගන්න ගාලා තියෙනවා. මේ දෙක දන්නවා කියන්නේ මැතිව්ස්ගේ ඉතින් ආඩන් ෆෑන් කෙනෙක් කියන එක කියන්න දෙයක් නෑ ළමයි. ඊළඟ ප්‍රශ්නේ මැතිව්ස්ගේ ෆේවරිට් ටෙස්ට් ඉනින්ග්ස් එක මොකද්ද? එංගලන්තයේදී හෙඩින්ලි වල ගැව්ව ලකුණු 108 තමයි මගේ ඇත්තටම මැතිව්ස්ගේ ෆේවරිට් මේ ඉනින්ග් එක. දැන් මල්ලි ආවේ ඇයි මෙච්චර සෙනග අඩු වෙලාවේ ලංකාවට රිදෙන්න ගාලා දෙන 366 විකට් අතරයි ඔය ආවේ ඇයි? ඇන්ජලෝ මැතිව්ස්ට අනිවාර්යෙන් කෘතගුණ සැලකීමක් ඇටියට ආවේ. ඇන්ජලෝ කියන්නේ මෙච්චර කල් ඒ කියන්නේ මම 2011 ඉඳන් මැච් බලන්නේ. කියන්නේ මගේ මැච් බලන ඉතිහාසයේ තනිකර වීරයෙක් ඇන්ජලෝ මැතිව්ස් කියන්නේ. සංගමයල ඩිල්ෂාන් ලසිත් මාලිංග කුලේ ඒ කට්ටියට පස්සේ ඇත්තටම සුපිරි වීරයෙක් ඇන්ජලෝ මැතිව්ස් කියන්නේ. ඇන්ජලෝ නිසාම තමයි අද මැච් එක අනිවාර්යෙන් බලන්න ආවේ. අනිත් දේ තමයි මල්ලි දැන් ඇන්ජලෝ මැතිව්ස්ට ඕනම කෙනෙක්ට ලවර්ස්ලා වගේම හේටර්ස්ලා ඉන්නවා. එයාට හොඳ කියන අය වගේම නරක කියන අය ඉන්නවා. නරක කියන අයත් ඇන්ජලෝ මැතිව්ස්ට ඔයා ගොඩක් දැකලා ඇති විශේෂයෙන්ම සෝෂල් මීඩියා වල. එයාලට කියන්න තියෙන්නේ ඔයාට මොකක්ද? මොකද මම මේ අහන්නේ හරි ජෙනරල් ප්‍රශ්නයක් පොදු ප්‍රශ්නයක්. ඕනම ක්‍රීඩකයෙක්ට ඒ වගේ තියෙනවා. මැතිව්ස්ටත් ඒ වගේ තියෙනවා. අපි දැකලා තියෙනවා. ඔයාගේ අදහස දෙන්න ෆෑන් කෙනෙක් හැටියට මැතිව්ස්ගේ ලොකුම ෆෑන් කෙනෙක් හැටියට. ඒ කියන්නේ අපි ක්‍රීඩකයෙක්ගේ බලන්න ඕනේ ක්‍රීඩකයා ක්‍රිකට් වලට කළා තියෙන දේ. ඇන්ජලෝ මැතිව්ස් ඒ කියන්නේ ODI වල T20 වල ෆේල් වෙන්න පුළුවන්. ඒත් එයා ක්‍රිකට් වලට ලොකු දෙයක් කළා තියෙනවා. ඉස්සර 2011 ඉඳන් 2009 ඉඳන් ඇන්ජලෝ ශ්‍රී ලංකාවේ 2009 ඉඳන් එයා ක්‍රිකට් වල ලොකු දෙයක් කළා තියෙනවා. ඒ දේ තමයි අපි බලන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඇන්ජලෝ මැතිව්ස්ට එයාගේ රිටයර්මන්ට් එක වෙනුවෙන් මේ වීඩියෝ එක මැතිව්ස් අය බලනවා කියලා හිතන්න පොඩි පණිවිඩයක් දෙන්න. එයාට කියන්න තියෙන්නේ මොකක්ද ඔයාගේ හදවතේ ඒ දේ කියන්න. අනිත් දේ තමයි ඔයාට අනිවාර්යයෙන්ම මැතිව්ස්ගෙන් ඔටෝග්‍රාෆ් එකක් හම්බ වෙනවා. මේකට මං කිව්වා කියලා මතක තියාගන්න. මේ ඇන්ජලෝ කියලා හිතාගෙන කියන්නේ මේ මැතිව්ස්ට කතා කරන්න කියන්නේ. අයියේ ඇත්තටම අයියා ක්‍රිකට් වල ලොකු දෙයක් කර කෙනෙක්. ඒක නිසා අනිවාර්යෙන් අපි අයියට ගොඩක් ආදරෙයි. අයියාගේ රිටයි ලයිෆ් එකට මම සුබ පතනවා ඉදිරියට අයියාගේ වැඩ කටයුතු ටික හොඳින් කරගන්න ලැබෙන්න කියලා. Thank you මල්ලි. Thank you so much. ජය වේවා. ජය වේවා.